අද අපි එංගලන්තයේ ලොකුම ඇක්වේරියම් එක බලන්න යනවා. ඒක බලලා ඓතිහාසික මේ ෆ්ලවර් කියන නැව ඇමරිකා යන්න පිටත් වුණු ප්ලේස් එකක් බලනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ තියෙන්නේ එංගලන්තයේ තියෙන ලොකුම මත්ස්‍ය කෞතුකාගාරය. එහෙම නැත්නම් ඇක්වේරියම් එක. මේක තියෙන්නේ එංගලන්තයේ දකුණු දිග වෙරළ ආශ්‍රිතව තියෙන ප්ලිමත් කියන ඕෂන් සිටි එකේ. අඩල්ට් ටිකට් එක පවුම් 26ක් වෙනවා. මේ ඇක්වේරියම් එක කොටස් 4කට බෙදලා තියෙන්නේ. මේ ඇක්වේරියම් එකේ පළවෙනි කොටසට කියන්නේ ප්ලිමත් සවුන්ඩ් කියලා. මේකේ ඉන්නේ දේශීය මුහුදු ජීවීන්. ඒ කියන්නේ UK වතුරේ හම්බ වෙන මුහුදු ජීවීන් තමයි මේකේ ඉන්නේ. රේස්, ඔක්ටොපස් වගේ සත්තු මේකෙන් ඔයාලට දකින්න පුළුවන්. ඊළඟට තියෙන්නේ බ්‍රිටිෂ් කෝස්ට් කියන කලාපය. මේකේ බ්‍රිතාන්‍යයේ විශාලම ස්වදේශීය සාගර ප්‍රදර්ශනය වෙන එඩිස්ටෝන් රීෆ් ටැංක් එක තියෙනවා. මේකට වොලන්ටියර් ඩයිවර්ස්ලා එනවා මේ ටැංකිය ක්ලීන් කරලා මේ මුහුදු ජීවීන්ට කෑම දෙන්න. මේකෙදි අපිට කොංග ඊල්ස්, පොලෙක්, ස්මූත් හෝර්න් ෂාක්ස් දකින්න පුළුවන්. මේක තමයි UK වල තියෙන ලොකුම තනි වීවින් පැනල් එක. ඊළඟ කලාපය තමයි ඇට්ලැන්ටික් ඕෂන් කියන්නේ. මේක තමයි UK වල ගැඹුරුම ටැංකිය තියෙන්නේ. වතුර ලීටර් මිලියන 2.5ක් තියෙනවා කියලා කියනවා. මේකේ මෝරු, මඩුවෝ, කැස්බෑවෝ වගේ මුහුදු ජීවීන් ඉන්නවා. මේ කොටසේ අන්ඩර් වෝටර් ටනල් එකක් තියෙනවා. මේක තමයි අවසාන කොටස. මේකට කියන්නේ බ්ලූ ප්ලැනට් කියලා. මේකේ ඉන්නේ කොරල් පාර ආශ්‍රිතව ඉන්න වර්ණවත් මාළුවෝ. මේකේ තියෙනවා ග්‍රේට් බැරියර් රීෆ් එක විදියට හදපු දෙවෙනියට ලොකුම ටැංකිය. ඒකේ බයෝසෝන් එකක් තියෙනවා. මුහුදු අශ්වයෝ සහ යෝධ පැසිෆික් බූවල්ල වගේ අය ඒකේ ඉන්නවා.
මේ ඇක්වේරියම් එක ඇතුලේ සී ග්‍රාස් ලැබ් එකක් තියෙනවා. මේ පරීක්ෂණාගාරවල මුහුදු පැලෑටි වගා කරනවා. මේ දැන් ඔයාලේ දකින්නේ සී ග්‍රාස් ලැබ් එක. අපි දැන් ඇක්වේරියම් එක බලලා ඉවරයි. ඇක්වේරියම් එක ළඟ ඉඳන් විනාඩි 2ක වගේ දුරකින් තියෙන එංගලන්තයේ ගොඩක් වටින, ඒ කියන්නේ ඉතිහාසයට ගොඩක් වැදගත් ස්ථානයක් තමයි දැන් මේ බලන්න යන්නේ. මේ තියෙන්නේ මේ ෆ්ලවර් කියන නැව ඇමරිකාව බලා පිටත් වෙච්ච ස්ථානය. ඔයාලා සමහර විට දන්නවත් ඇති, නොදන්න අයත් ඇති. මම චුට්ටක් කියන්නම් ඒ ගැන. 1620 වෙනකොට එංගලන්තයේ හිටිය පිරිසෙන් සමහරක් එංගලන්ත සභාවට අනුගත වුණේ නැහැ. ඉතින් මේ පිරිස හිතුවේ මේ සභාව කතෝලික සම්ප්‍රදායන්ට ඕනෑමට වඩා බරයි කියලා. එයාලට ඕන වුණා බයිබලයට අනුව වඩාත් සරල හා ආගමික ජීවිතයක් ගත කරන්න. ඉතින් එහෙම පිරිස තමයි ආගමික නිදහස හොයාගෙන එංගලන්තයේ හැරදාලා 1620 දී මේ ගමන යන්න පිටත් වුණේ. මුලින්ම සවුත්හැම්ප්ටන් වලින් තමයි පටන් ගත්තේ. ස්පීඩ්වෙල් කියන නැවයි මේ ෆ්ලවර් කියන නැවයි දෙකම එකතු වෙලා. ඒත් ටික දුරක් යාත්‍රා කරද්දී ස්පීඩ්වෙල් නැව තවදුරටත් මේ ගමන යන්න නුසුදුසුයි කියලා එයාලට තේරුණා. ඊට පස්සේ ප්ලිමත් වලට නැව් දෙකම ඇවිල්ලා ස්පීඩ්වෙල් නැවේ හිටිය පිරිසත් මේ ෆ්ලවර් නැවට පටවගෙන හරියටම මෙන්න මේ තැනින් තමයි ඒ ඓතිහාසික ගමන ඇමරිකාව බලා යන්න අන්තිමේදී පටන් ගත්තේ. ඉතින් මේ සිදුවීම එංගලන්ත ඉතිහාසයේ ගොඩාක් විශේෂ සිද්ධියක්. එහෙනම් අද වීඩියෝ එක ගැන ඔයාලට මොනවද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.